na training mo. We will go home na, kuya. Buyers, you too. Bye, kuya. Thank you. Mali ang racket. Long time. Game එක වල හංගින වෙලා යාර. හොඳට ගියානේ. හුත්ත 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 මටයි නෙමෙයි. සිංහල එකේ සිංහල එකේ දන්නේ නැහැ. සිංහල එකේ දැක්කම කාරි. අම්මා. හොඳට ගියාගෙන නේ. දැක්කද ඔක්කොම ගේම් නේ යන්නේ බං පොයින්ට් සම වෙවි. ඔව් ඒක තමයි. ඔව්. ලස්සනයි නේද ශ්‍රී ලංකාවේ නේනකොට ඈ අසල මේ කොන්නේ නම් මට අය ජීවිතේ හැදෙන මුත්තෙක් නෙමෙයි මට නම් අර අතන ගහනකොටත් එහෙමද බං? තන ගහද්දිත් එහෙමයි. දැන් මෙතන අර කෙල් මම කියනවා අර අරු දැල ළඟ ඉන්නවා. මම ගොඩ පිටිපස්සට ගහපන්. ඌටම දෙනවා. ඌ මෙහෙම ළඟ දානවා. ඒතකොට ඌ ළඟ බලන්නෙත් නෑ. පස්සට ගහන්නෙත් නෑ. මාන්තේ සෙකන්ඩ් ගේම අතාරලා දාලා ගෙවුවා. මේ ලොකු කම් කියනවා ඊට පස්සේ කියනවා කිසි වැඩක් නැති ගේම් එකක්. ඔව් ඒක තමයි මම මේ කල්පනා කරේ. මොකද්ද මේ මම ඒකයි කිව්වේ මේ වැඩක් නැතුනට පරාදයි කියලා. පරාදයි කියලා. ඕම් බාන්න අතන ඕම් බාන්න
ඕම් බාන අතන උ ගහන විදිය. හරිද? පස්සට ගහන එකත් මූ ෆ්ලැට් ගහන්න හදනවා ඉස්සරහ එක මෙහෙම ළඟ දානවා. එක්ක එක පිටිපස්සට ගහන්න ඕනේ එක්ක නෑ ඌ මචං කිසිම දෙයක් මේවා කරන්නේ නෑ. කිසිම දෙයක් මේව කරලා ගහන එක නෙමෙයි. හරි? දැක්කද? අර ඉස්සරහින් ඉන්නකොට උටම දෙනවා. ඔව්. අයියෝ. අපි දැන් තාක් දුන්නා නම් හරි මූයි තව හේතු එක්කනේ මඩයි. ඔව්. ගොඩ දවසින් ගැහුණා ආසයි ගන්න. ඔව්. දැන් කෝඩ්ස් හතක් තියෙනවනේ. මුන්ගේ වෙන ගෲප් එකකුත් තියෙනවා බං අපි ඒවට සෙට් වෙන්න පුළුවන්. දැන් කෝඩ්ස් කීයක් තියෙනවද? දැන් කෝඩ්ස් කීයක් තියෙනවද මට? 1 2 3 නෑ අපේ ඒවා නෙමෙයි. නෑ 6යි තියෙන. දැන් 6යි. 1 2 3 4 5 6යි. දැන් 6ක් තියෙනවා. 7යි 8යි 9යි 10යි. මේකේ නියම ටූර්නමන්ට් එකක් කරන්න නම් ලයිට් එක තමයි අවුල් මඩේ මෙතන. ලයිට් මං හිතන්නේ අරක මේ අර වෙයින් ඉන්නේ නැති නම් අර හරියයි මං හිතන්නේ. එළිය අර ටික වැහුවනම්ද? ඔව් ඒ ටික නෑ දවල්ට. ඒ කියන්නේ ඔයා කියන්නේ ඒ ටික වැහුවනම් මේ ලයිට් එක එළිය හොඳට එනවද? මට හිතෙන්නේ රෑට හොඳයි. ඔව් නේ. ඒකත් ඇත්ත. තමයි මේ වෙලාවේ. පේන්නේ නැතු යනවා ඒක තන්නේ. අර දැන් ඔයා ඉස්සලා අර ඔයාටත් ගන්න බැරන හොඳ වෙලෙට ඒක. මම හෙන්න මේ උඩට ගැහුවේ ඒක. පෙවුන්නේ නැහැ ගහනකොට. කවුද පොඩි කොතන එක මොන මොන අර අතන ඉන්නේ මහත පොඩි එක් වගේ නේ. අවුද මාතෙක් ගහපුවත් හොඳයි ඌ. ගාව හොඳයි. වයසුණාට හොඳයි කට. ඔබේ වැඩි ගහන්නේ නැහැ ඔබේ හොඳ ගොලි අනික ගම්බඩ දෙන්න මැදටම දාන්නේ යාම. දෙක තුනක් පස්සට ගහනවා මදි. මදියෝ ඒක තමයි. විශාලනේ ගැවුවා හොඳට වෙයි. හොඳට ගැවුවා. ඈ? පළවෙනි මැච් එක කෑවා අන්තිමට කොහමද අන්තිමට මේක කරන්නේ? අන්තිමට ගැවුවා. ඔව්. අපිත් වැඩි ගොඩක් වුණා. ගණන් ගන්න නැහැ වගේ නේද? මොකද? නෑ උන් හොඳයි ඉස්සරදී මාරිතර ඉම්ප්‍රූව් කර මේවා කරන්නේ වරු ප්‍රැක්ටිස් කරලා. ඔය සෙට් එකම ගියා. ඔව්. මූ අර ජේම්ස් කියන එක දැන් හොඳට ගහනවා. ඌ වැඩේ උනේ අරුට මෙතෙන්ට එන්නේ නැතුව උන්ට 35 දීලා ගියානේ. කවුද? එහෙම තමයි. ප්‍රැක්ටිස් කරාවු. කාලයක්. ඒක තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක් නේ.
ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එක. මේ කවුරු හරි මේක රෙකෝඩ් කරනවද මඩයි? ආවුනේ. මානෙටි ඒක යන්න පුළුවන් එක දවසක් බාර ගන්න දවස් හැදෙන්නේ ඔක්කොම එක කොහොමද නෙට් ෂොට් එක Oof. අපේ මේ ගේම් එක හින වෙලා ගියා නේ අපේ එක. ඔව්. ඇයිද 25ට කියන්නේ පළවෙනි එක? 25 අරගෙන 23ද කොහෙද? 23යි. ඉන්නේ. How are you? ඕනේ අපෝ. ඔව් මූ වෙන ගල් ලොකුද යන්නේ? බැහැගෙන ගිලා හි දාන්න මේක කොහොමද ෆිසිකල් කියලා? මෙහෙමයිද දැන් ඔයා මෙහෙමයි ඔයා ඇන්ටිපාර වලට ආසයිනේ දැන් කාලේ හැටියට ඔයාගේ ඇන්ටිපාර තමයි ඒක. ඔව්. එහෙනම් මේව කරගන්න. මේ කවුද මිස ගන්නද? කවුද කොම්පියුටර් මොනවද? මම ටී-ෂර්ට් එක ඔරෙන්ජ් කලර් සූට් එකක් දාන්න. yellow t-shirt එක yellow සූට් එකක් දාන්න. බලන්න කොහොමද කියලා. ඔකි මේ අවුරුද්දකමාරක් හිටියේ නෑ මේ. මතකද ඔයාලට? ඔව් නේ වීසා මොකක් කරේ ඇති නේ. ඔව් ගිහිල්ලා ඊට පස්සේ ආවේ. එක ළමයිවත් මෙහෙත් දන්නේ නැහැ ගෙන්න ගත්තත් දන්නේ නැහැ. මං හිතන්නේ ඒ වගේ තමයි. නැත්නම් වැඩ කරන්න දෙනවද මට 70කට? ඔව්. ඒ හරි අල්ලන්න දන්නේ නැහැ. ආයෙ දාන්න. නෑ සමහර විට මට ගොඩක් මචං දෙනවනේ බං ෂේක්ලා. නෑ කඩක් කල් මේගොල්ලෝ ගාව කටාරිස්ලා ගාව වැඩ කරාම මේගොල්ලෝ ඉන්න දෙනවා. සමහර ළමයි. සමහරවිට නැත්තම් මට මේ සමහරට වැඩ දෙන්න ඉන්නේ මේ. ඇයි? 70 දෙන්නේ නෑ මට 70ට වැඩ ගන්න දෙන්න. මම අපේ අර මොකද පිරිමිහෙම වැඩ කරන්නේ නේ 70 එතනම. ඔව් අරුලා මම කියන්නේ අරුගෙන් අහපන් කෝ අරවින්ද දෙපාරට මේ ඔය ඩ්‍රයිවර්ස්ලා මේ අනිත් එක ඔය අර ඔයා කියනවා වගේ මං හිතන්නේ මේ කවුරු හරි එකෙක් හිටියා අවුරුදු 70 ගානක මේ වැඩ කරන පාකිස්තානයේ හිටියා. ඔව් ඉන්නවා. දැන් මේ කන්සල්ටන්ට් අරුගෙන් අහපන් කාගෙද මේ කාලින්ගෙන් අහපන් කාලින්ගෙලත් ඉන්නේ සෙට් එක ඔක්කොම මේ එක්ස්පීරියන්ස් සීනියර් ඉන්ජිනියර්ස්ලා 70යි 85යි 70යි ඔක්කොම. හැබැයි ඉතින් මෙහෙමයි ෆිට් ටු වර්ක් නම් මේ වෙන මොකුත් නෙමෙයි. අර මේවා මේ කටා ගෑස් ඔය මේවා ඒවැ ඉන්නවා 70යි 72යි. උන්ට එකම දේ උන්ට එනකොට වීසා එක එනකොට එහෙන් ගේන්න ඕනේ ෆිට් ටු වර්ක් සර්ටිෆිකේට් එක. මෙහෙ ඇවිල්ලා ඒ ડોක්ටර්ස්ලා එක ගිහිල්ලා මෙඩිකල් ගියාට පස්සේ ඒ මෙහෙ ඉන්න උන්ගේ ડોක්ටර් පැනල් එක
ඒක සර්ටිෆයිඩ් කරලා තුන්ට වැඩ කරා හැකි. ආ ඔව්. බලන්න මට අයර්ලන්ඩ් වලින් ගියාම මේ රේස් එකේ විසිට් එක කරලා සති දෙකයි තුනයි ඉන්නේ. මට රියල් ඩොලර්ස් 10ක් දුන්නා ඒ විසිට් එක. මෙයා ගහන කෙනෙක් නේද? ඈ? මෙයා වගේ ගහන කෙනෙක්. කවුද? අනේ දන්නේ. මම නම් දැකලාම නැහැ අදමයි දැක්කේ. හිෂාම් ඌට ආයෙ හම් වෙනවා. හිෂාම් ඌට ආයෙ හම් වෙනවා. भाई माइक गहने के ला रहे हैं ඈ? इतना गाँव में गया अरे नहीं जाल ඈ? अरे नहीं जाएगा बाहर बैठ कमाई को ඔව්. हैं मार आइडिया तो ये मैं आती नहीं අනිවාර්ය. වැඩ කරනවා. इसे तो मतलब नहीं देखो मैं जुड़ गया नहीं पा ओ ඉස්සරහම මූව් වෙන්නේ නැහැ. දැන් අඩු වුණා ටික මූව් වෙනවා. ඇයි දැන් මේ වනේ? හැබැයි තියෙනවා ඒක අතේ තියෙන කකුලේ ගවුන ඔය අර ඒ බර වැඩිකමට මඩ කකුලේ සීන් එක. ඒ බර වැඩිකමට කකුලේ සීන් එක. හතරක් ගහනවා හැම වෙලෙම නේ. කෝට් 6ක් නේ. Thank you, Kuya. Thank you po